සීතල දිය පොදේ සිසිල් පවනේ ප්‍රාණවායුව රැඳුන ශ්‍රී ලාංකීය හදවත්වල ජීවමාන කරවන්නේ බුදුදහමේ සෞම්‍යත්වය සහජීවනය හා සමාධිය බව ඔයාට දැනලා තියෙනවා. ඒ උත්තරීතර ප්‍රාණවායුව රැඳුන ශ්‍රී ලංකාද්වීපයේ නිවහල් භාවය, නිදහස් බව, පාට ભેදයකින් තොරව අසීමිත කැපකිරීමට ගතේ රුහිරේ පොළවට දිය කරලා හෙට ලෝකෙ ඉදි කරන්නට අද පෙළ ගැස්වීම නොකළ යුතුද? නිදහස කියන්නේ Taman කැමති දේ කරන්න තියෙන හැකියාව නොව නිවැරදි දේ කිරීමට ඇති අයිතිය හා ශක්තියයි. සත්රුවනින් නිදහන් මතුවලා තිබුණත් අතීත දහසක් වැව්බැඳි යෝධ මිනිසුන් නැවතත් ලංකාද්වීපයේ පහළ වී තිබුණත් ණය නැති, බය නැති නිවහල් දේශයක රජ කරන්නට තව කොතරම් කාලයක් පින් පුරන්න වෙයිද? රටේ මුළු මහත් දරුවන්ගේ අනාගතයේ සුබඵල දකින දවසේ ගතේ වෙහෙස සතුටක් කරගන්න සුබ සිහින දකින්න රටේ කීයෙන් කී දෙනෙක් පෙළ ගැසී සිටිනවද? මතක තියාගන්න 2500 වසරක් මුළුල්ලේම අපේ හිමියුනේ ශ්‍රී ලංකාද්වීපය උත්තරීතර සෞභාග්‍යවත් නිවහල් දේශයක්. එවන් දේශයක් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට යන පෙළ ගැසෙන මිනිස්සු මේ දරන්නේ ගැටිලා හැප්පිලා පොඩි වෙන මරණ දවසේ එකම පරසතු යායක සොරංගුවන් කියතේ නැලෙන බව